ඉතින් ඔයගොල්ලන්ට පොඩි අලුත් වීඩියෝයක් ගේන්න හිතුණා. ඉතින් මේ දින මගේ සීස DC reel එක. මේක මේ පොඩ්ඩක් අලුල පොඩි සර්විස් එකක් දෙන්න කියලා හිතුවා. මොකද මේක සර්විස් එකක් කරන්න උනේම නැහැ. ඉන්න පොඩි සර්විස් එකක් දෙන්න හිතුවා. බලමු කොහොමද සර්විස් එක කරගන්නේ කියලා. ඉතින් අපි බලමු මේ ගලවලා ඉතින් අපි මේ වගේ මැෂින් එකක් ගලවන්න ෆස්ට් ටයිම්. ඉතින් ගලවලා බලමු කොහොමද තියෙන්නේ කියලා. හරි. ගලවලා බලමු. අර මුලින්ම මේකෙත් ගලවලා මේක අර DC සීන් එකක් තියෙනවනේ. ඒ කියන්නේ DC මේ ස්පොයිලර් එක බ්‍රේක් කරගන්න ඔටෝමැටිකලි. මේ සිස්ටම් එක තියෙන්නේ මේක ඇතුලේ. ස්පොයිලර් එක පස්සේ අපිට ඒක මම මේක කරවගෙන ඉන්නට කාලා. මේකත් ගලව ගත්තා. පොඩි ස්ක්‍රීන් එකක්. ඉතින් මේ ගැලේදී උන්නම තමයි තියෙන්නේ. හරි දැන් ගලවගත්ත පස්සේ උන්නම තමයි තියෙන්නේ. ඔය ටික දැන් මේ කැලලත් අපි ගලවගෙන බලමු. ඇත්තටම මම මේ පළවෙනි වතාවට තමයි එහෙම එකක් ගලවන්නේ. ගලවලම නැහැ කලින්. මම දෙකමත් කරලා බලන්නද? බියාරින් එක පවා එනවා. පට්ට හැබැයි මේක චයිනීස් බ්‍රෑන්ඩ් එකක් සීස කියන්නේ. සීස චයිනීස් උනාට ඒක මාරු. මොකද මම මේ පාවිච්චි කරපු ටික දවසක මම දැනගත්තා මේක මාරු. ඇත්තටම හොඳයි. අමතක වෙච්ච එක දෙයක්. තව ඇණයක් තියෙනවා.
4. මේක බෑරින්නේ. ඉතින් ඇතුලේ. මේක අර චයිනීස් මැෂින් එකක් වුණාට දැන් අර සමහර චයිනීස් මැෂින් වල මේ මම අර හොයලා බලපු විදිහට මේ එන්නේ ඇත්තට මේ දැතිවිල්ලක ඇල්මිනියම් නේ. මේකේ පිත්තල එන්නේ. ඇත්තටම කිය හොඳයි. මේ පිත්තල හයියක් තියනවනේ කියන්නේ. තේරෙනවනේ. මේක සර්විස් එකක් කරන්න ඕන කියන්නේ මේක. ඇතුලේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද ගෑවි දාන්න දුන්නේ නේද නේ. සර්විස් එක දුන්නා නම් ගන්න බෑ. ඉතින් ඔන්නෝම තමයි ඇත්තටම ගැලවුවට පස්සේ තියෙන්නේ. ලොකු සිද්ධාන්තයක් නැහැ. ෆ්‍රේම් එක තියෙනවා. හැබැයි මේ සීසර් එකේ මේ බොඩි එක නම් ඇවිල්ලා මං හිතන්නේ මේ කාබන් ෆයිබර් හරි මොනවා හරි මෙටල් මේ මෙටල් එක තියන්නේ මේ කාබන් ෆයිබර් හරි වෙන මොනවා හරි එකක්. මම හරියට මේක නම් කියන්න දන්නේ නැහැ. මේ තියෙන ජියර් වීල් එක. මෙන් තමයි අපි අදින මුළු බර දරාගෙන ඉන්නේ. මේ කාබන් ෆයිබර් ඔෂස් තියෙන්නේ. අපර ගොඩාක් ඒවා එන්නේ මම දැක හොයපු විදිහට මේවයි චයිනීස් ඒවායි ගොඩාක් ඒවා එන්නේ මේ ඇලුමිනියම් ජියර් වීල් යන්නේ. ඉතින් මේක ඇත්තටම බැලුවොත් එimhe ඇලුමිනියම් ජියර් වීල් යන්නේ මේක එන්නේ. මේක ඇවිල්ලා තියෙන්නේ මේ පේනවනේ මේ කෙලින්ම මේ පිත්තල වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඉතින් ලොකු බරක් දරා ගන්න පුළුවන්. අනිත් එක්ක කල්පවත්ම හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් අර ලොකු weight එකේදී ඇලුමිනියම් ඇඹරනවා වගේ මේක ඇඹරෙන්නේ නැහනේ. නෝ තමයි ඉතින් ගලවට පස්සේ හෙළු බැල්ලෙන් ඉන්නවා වගේ. බලමු ඊට ටිකක් දාලා. මේකට ග්‍රීස් පොඩ්ඩක් ගන්න විතරයි ඉතින් මට පොඩ්ඩක් මේක සුද්ධ කරගෙන. මහ ලොකු දෙයක් නෑ මේකේ. කද බලමු. හැබැයි වතුර ගිහිල්ලා පොඩ්ඩක් මේ රෝෂන් වගේ වැඳලා දිනවා. අපි යන්නේ ක්ලීන් කරගමු.
හරි. ඔච්චර අපිට කරගන්නේ ඊට පස්සේ ඔච්චරයි දැන් කරගන්නේ ඊට පස්සේ අපි ෂේප් එකේ මේකට ග්‍රීස් එකක් දාගන්නවා. මේ මෙන්න මෙතනට නම් අනිවාර්යෙන් ග්‍රීස් එකක් දාගන්න. මොකද එතන අනිවාර්යෙන් නිතරම වැඩ කරන තැන. මොකද වතුර ඉක්මනටම යන තැනක් තමයි මෙතන මෙන්න මෙතන. වැරදුනා. ඔන්නදී ඇත්තටම වැඩේ ඉවරයි. වැඩේ හරි. වැඩේ හොඳයි. එනවා. කලින් පොඩ්ඩක් ග්‍රීස් නැති හින්දාද කොහෙද පොඩි හිර ගතියක් තිබ්බා. ඒකක් දැන් නැහැ. වැඩේ හරියටම හරි. උඩ නම් පොඩ්ඩක් පරණ වෙලා ගණන් ගන්න එපා.
කොහොම තමයි ඉතින් කොහොමද මගේ වැඩේ මම කරගත්තේ. මේක මම ලොකු වැඩක් තිබ්බේ නැහැ. ග්‍රීස් පොඩ්ඩක් දාගන්න තිබ්බේ. ඉතින් ඒ වැඩේ කරගත්තා කොහොම ටක් ගාලා. වැඩේ හොඳයි. ඉතින් අලුත් වීඩියෝෙන් හම්බෙමු. මේ වැඩේ නම් කොහොම සාර්ථක වුණාද? දාගත්ත මම මේ පළවෙනියට ගලපු එක. මම ගලවලම නේ. මම මේ පළවෙනියට ගලපු. ඉතින් අවුලක් නැහැ ෂේප් එකට දාගත්තා. ඉතින් ආයෙ වීඩියෝෙන් හම්බෙමු එන.